සබහා දහමේ ආශිර්වාදයෙන් ලස්සන සතියක් තමයි මේ විදිහට ගෙවිලා නිම වෙන්නේ. හැබැයි අලුත් දවසක් උදා වෙනවා. ඉතින් මේ සතියේ එක දවසක් ගෙවුන විදිහ මම ඔයාලත් එක්ක බෙදා ගන්න සූදානම් වෙනවා. ඉතින් ගොඩාක් ආදරේ මගේ YouTube එකට ඔයගොල්ලෝ පිළිගන්නවා. මම උදේම වොෂ් එකක් දාලා මගේ කොෆි එකත් හදාගෙන මේ රෙඩි වෙන්නේ අද දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. ඉතින් අද මට වැඩ ගොඩක් තියෙන දවසක්. ඉතින් උදේම යන්න ඕනේ ඩබින් වලට, ඊට පස්සේ ප්‍රෝග්‍රෑම්ස් වලට, හවස ට්‍රීට්මන්ට් වලට, මේ හැම දෙයකටම අද දවසේම යන්න ඕනේ. ඒ හින්දා දවසම තියාගන්න පුළුවන් විදිහේ මේකප් එකක් මම දාගත්තා. ඉතින් මුලින්ම මම අද යන්නේ ඩබින් වලට. ඩබින් කියන්නේ මගේ ෆිල්ම් එකේ ඩබින් තමයි අද පටන් ගන්නෙ. පළවෙනි දවසේම මම තමයි ඉන්නේ. පළවෙනිම chance එක දීලා තියෙන්නේ මට. ඒ නිසා මම පරක්කු නොවි උදේම ස්ටුඩියෝ එකට යන්න ඕනේ. ඉතින් මම ওই විදිහට රෙඩි වෙලා යන්නේ ස්ටුඩියෝ එකට. මාළඹේට යන්නේ හරියටම 9 වෙද්දී. ඉතින් විනාඩි 15කට 20කට විතර කලින් තමයි පිටත් උනේ. හැබැයි වෙනදාස් වගේ ලොකු ට්‍රැෆික් එකක් නම් තිබ්බේ නැහැ අද. ඔන්න ඔය චූටි ට්‍රැෆික් එකක් තිබ්බේ. ඒ නිසා මට මේ වෙලාවට කලින් ස්ටුඩියෝ එකට එන්න පුළුවන් වුණා. ඉතින් ඔය විදිහට ස්ටුඩියෝ එකට එන්න කලින් ඉතින් දන්නේ නැද්ද? මම චුට්ටක් බලලා මගේ මේකප් එක අවුල් ටික හදාගෙන මම ඩබින් වලට ගියා. ළමයි ඉතින් මගේ ඩබින් ඉවරයි. මගේ මේ ෆිල්ම් එකේ ඩබින් තමයි. ඉතින් මේ ෆිල්ම් එක මාරම ලස්සන ෆිල්ම් එකක්. මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්නකෝ. ඉතින් මෙතන මට චුට්ටක් විතර ඩිලේ වුණා. චුට්ටක් කියන්නේ පැයක විතර ඩිලේ එකක් වුණා. ඉතින් ඒකත් එක්ක මම ඊළඟ වැඩේට යන ට්‍රාන්ස්පෝර්ට් එකත් ඇවිල්ලා තිබ්බේ. කොහොමාරි මට පරක් වෙච්ච පැය ඉක්මනින්ම ගන්නත් ඕනේ නිසා ඉක්මනින්ම ගියා. අපේ ස්ටුඩියෝ එකට යනකොට අපේ ડોක්ටර් ඇවිල්ලා හිටියා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා මම මේ දෙවෙනි සීරීස් එකට රෙඩි වෙන ගමන් මේ ප්‍රෝග්‍රෑම් සෙට් එකේ නම් ඇත්තම කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා මට හිතුණා මම කතා කරන්න ඕනේ දේවල් ටික නෝට් එකක් විදිහට හදාගත්තොත් හොඳයි කියලා. සමහර මාතෘකා නම් මම කවදාවත් එහෙම හදාගන්නේ නැහැ. අපි ඒ වෙලට සාකච්ඡා කර කර තමයි ප්‍රෝග්‍රෑම් එක ගෙනියන්නේ. හැබැයි මේ ડોක්ටර්ත් එක්ක එහෙම බෑ. ඉතින් අපේ ડોක්ටර් කතා කරන දේවල් ටික අපි හරියටම ප්‍රශ්න විදිහට අහන්න ඕනි. නිසා මම කලින් ඒ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය මාතෘකා ටික සූදානම් කරගත්තා හන්දා මට මේ පැය 3 ගෙවිලා යන එක එච්චර ලොකුවට දැනුනේ නැහැ. අපි ලස්සනට වැඩේ කරා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි රෙකෝඩින් කරන්නේ. සමහරවිට ඔයගොල්ලෝ මේක දැකලා නැත්නම් ඉතින් බලන්න ස්ටුඩියෝ එකක් ඇතුලේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි රෙකෝඩින් සිද්ධ වෙන්නේ. පැය 4කට වැඩි ප්‍රමාණයකට කාලයක් මම ස්ටුඩියෝ එකේ හිටියා. දැන් ඉතින් යන්න හදන්නේ. දැන් ඔන්න කැමරා ටික එහෙම සෙට් එක මේ අයින් කරලා ඉතින් එතන රෙඩි කරලා තියලා අපි යන්න ගමන් පොඩි YouTube එක යන්න මම පිටත් වෙනවා. ඇත්තටම ළමයි මට මේ හවස තව වැඩකට යන්න ටිකක් හරක් වෙලා තිබ්බේ. ඔයාලා දකින්න ඕනේද මම මේ හැම වෙලේම කොණ්ඩේ යනවා වගේ. ඇත්තට මගේ නායක ගොඩාක් යනවා. දැන් මට මේකට ආයෙ හිතනවා මම කොණ්ඩේ කපන්න ඕනද කියලා. බලන්න මොකද්ද මේ කරන්නේ කියලා. දැන් මේ කොණ්ඩේ ලැබෙන්නේ නැත්නම් මම කපන්න තමයි හිතන්නේ. ඒකත් හිත ගමන් මම ඊළඟ ට්‍රාන්ස්පෝර්ට් එකට නැග්ගා. ඒකට යන්න. මේ අතරේ එකක් කෝල් එකක් දුන්නා. යා ආස කේක් එකක් තියෙනවා කියලා කැරවන් ෆ්‍රෙෂ් එකේ. ඉතින් මං ගියා ඉතින් බලන්න. එයා කැමති කිව්වේ ඔරෙන්ජ් කේක් එකට. ඇත්තටම ඔරෙන්ජ් කේක් තිබෙන්නේ නැහැ. මැංගෝ කේක් නම් තිබ්බා. එයා ඒත් මැංගෝ කේක් වලට කැමති නැති නිසා පොඩි ටවුමක් දාලා එයා කැමති මොනවද කියලා බලලා චොක්ලට් කේක් එකක් ගත්තා. බාරදාක් නැහැ ළමයි මෙතන ඉතින් රසට තියෙනවා. ගෙදර ආව ගාම වොෂ් එකක් දාලා මම ඊළඟ වැඩේට ගියේ. හීල්යෝ ડોක්ටර් හංසනී සෝමවීර ආයුර්වේද ට්‍රීට්මන්ට් කරන ડોක්ටර් කෙනෙක්. හරිම හොඳයි. එයාගේ ප්‍රතිකාරත් මාරම හොඳයි. ඉතින් මගේ ට්‍රීට්මන්ට් වලට ආවා. මම හැබැයි මෙතනට එනකොට චූටි වෙලාවකින් පැය එකමාරක් විතර ඩිලේ එකක් තිබ්බා. ඒ වුණාට මම මගේ ට්‍රීට්මන්ට් එක කරා. ඔයාලට මේ ඉතින් ඒ වගේ වීඩියෝස් නම් ගේන්න බෑ. ඉතින් මම ගේන්න පුළුවන් විදිහට තමයි. මෙතනත් පැය 2කට වගේ ආසන්න කාලයක් හිටපු නිසා
මේ ට්‍රීට්මන්ට් එක කරන වෙලාවේ ඉතින් උගලන්ට මුකුත්ම වීඩියෝස් ගේන්න බෑ. ඒක හරි නෑනේ. ඉතින් මේ වැඩේ ඉවර වෙනකොට ගොඩක් හවස් වෙලා රෑ වෙලා. ඉතින් මගේ දවස ඔන්න ඔය විදිහට තමයි අද ගෙවිලා ගියේ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් හරි සතුටින් දවස ගෙවනවා ඇති කියලා හිතනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං එන්නම්. මට හිතනවා ටික දවසකට මම YouTube කරන එක පොඩ්ඩක් නවත්තන්න කියලා. බලමුකෝ අපි ඊළඟ සතියේ මොකද වෙන්නේ කියලා. ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් වොෂ් එකක් එම දාන්න ඕනි. හරි මහන්සි. ඉතින් අද දවස ওই විදිහට තමයි ඉවර වුණේ. ඉතින් ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරන ඕගොල්ලන්ට මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා. අපි ඊළඟ දවසෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්.